ඒක සාමාන්‍ය මේ ප්‍රශ්නයක්. පාරේ පැමිණිල්ලට අදාළ සියලුම පවුල් ඉන්නවා. මොකද සියලුම පවුල් ඉන්නවද දැන් මම ඔබතුමාගේ වයිෆ් නෑ. ඔබතුමිය වෙනම පවුල්. ඔබතුමා ඉතින් මම ෆස්ට් මාකට කල් දෙලෙන්න එපා. අවුරුක ලෝයස්ට ඇවිල්ලා මිස් පාට් ටාන් දෙන්න බෑ. සුදු දිනේ මම කියන්නේ. හරිද? පොතකින් ඔයාලගේ හොයිට් එක කියලා මෙතන ඇවිල්ලා ඔයාලා බලය පාවිච්චි කරන්න බෑ. මම බලය මෙතන නගරන්දිලි මම. ඔව්. තේරුණාද? හරිද? ඔව්. ඒතකොට හොයා කැදවනවා නම් මට ඕන නම් දැන් ඔයා ගිස්කෝලේ යන්න පුළුවන් අර පිටලා යන්න පුළුවන්. මෙතන දැන් තාම ඉන්නේ මෙතන පැමිණ සහ පිටි එක විතරයි මේ ගඳුර මගේ තියෙන්නේ. මෙතනින් එහාට යන්න බැන්න නම් එහෙම මේක කරන්නේ නැහැ. මම ඕඩර් කියන්නේ. මෙතන බලගාරියා මම. මට කල්දාලා තියෙනවා. මම ඩිලොක් ලයින් එකක් කරේ. හරිද? ඔයාට ඔය කතා කරන්න කම්මක් නැහැ කියන්නේ. ඔයගොල්ලෝ යන්න. පැමිණිල්ලයි දෙකට කඩවල නැහැ දැන්. ඉවත්. ලයින් දොන්න කතා කරලා. නැගිට යන්න. නැගිටලා යන්න. කිව්වම පැමිණිල්ලයි මේ එහෙම එපා. කර්මාර්ථ යන්න. වචයන්ද. ආරයනේ. මේ උදාහරණේ නෙයි. මේක උදාහරණේ නෙවෙයි ඈ. කර්මාවලෙන් කියන්නේ. උදාහරණේ නෙමෙයි. යාන්ත කියන්නේ කර්මාවලෙන් යන්න. හැබැයි ඔයගොල්ලෝ අමාත්‍ය කෙනෙක් කියොත් ඈ. ඔයගොල්ලෝ අමාත්‍ය කෙනෙක් උත්තර දෙන්න. මේ වෙනම ගන්න ඕනි ගන්න. අනේ නෙගෝෂিয়েට් කරනවා ෆෝන් එකක් ගන්න. ඒගොල්ලන්ගේ ෆෝන් එක ගන්නත් ෆෝන් එකත් එක්ක නේ ඉන්නවද කවුරුත්? ඔව් මොකද තුමාලා ඉන්නවා. මේ පොලිටිෂියන් වල තියෙන්නේ මම කියන්නේ. ඩිලීට් කරන්නේ මම මේක බලනවා. කොහොමද වගන් තියෙන බලන්න යාගේ ෆෝන් එක. පවුල් වල